සුබම සුබ දවසක් වේවා කියලා මම ඔයාලට හදවතින්ම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ යෝජනා සම්බන්ධවයි. කලින් වීඩියෝ එක බැලුවොත් ඔයාලට 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියන්නේ මොකක්ද? ඒකේ ආරම්භය කොයි ආකාරයෙන්ද කියන එක ඔයාලට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව අර මම කලින් කිව්වා වගේම අපි යන් අපේ මාතෘකාව ගැන කතා කරන්න. ඉතින් මම අද කතා කරන්න කිව්වා වගේම 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ යෝජනා සම්බන්ධව. ඉතින් මේ යෝජනා සම්බන්ධව මම ඔයාලට මේක දක්වලා තියෙනවා මම කියන්නම්. ඒ වගේම මම හිතන්නේ මගේ දුවල පුතාලගෙන් මේක අහන් ඉන්නා වගේ කොලයක් පෑනක් අරගෙන කම්මැලි වෙන්නේ නැතුව ලියා ගන්න. මොකද පාඩම් කරද්දී මේක මාර වාසි වෙනවා. මොකද කෙටියෙන් තියෙනවා මම සරලව කියනවා. ඉතින් ඔයාලට මේක සටහන් කරගෙන පාඩම් කරත් ඇති. ප්‍රශ්නයකට පිළිතුරක් ලියලා හොඳ ලකුණකට යන්න. ඉතින් මම මේ දක්වලා තියෙන විදිහට ප්‍රථම යෝජනාව වෙන්නේ සර්වජන ඡන්ද බලය හඳුන්වා දීම. ඒ වගේම රාජ්‍ය මන්ත්‍රී සභාව නම් ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දීම. විධායක කාරක සභාවක් හඳුන්වා දීම. අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම. රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් හඳුන්වා දීම. ආණ්ඩුකාරවරයාගේ බලතල අවම කිරීම. නමුත් මේක ප්‍රායෝගික වුණේ නැහැ. වාර්ෂික නියෝජනය අහෝසි කිරීම. වාර්ෂික නියෝජනය හඳුන්වලා දුන්නේ 1833 කෝඩ්බු කැමරා මාන්කම් ප්‍රතිසංස්කරණයේ නීති 1931 හරහා මේක ඉවත් කරා. ඒ වගේම අනිත් එක තමයි සර්වජන ඡන්ද බලය, රාජ්‍ය මන්ත්‍රී සභාවන ව්‍යවස්ථාදායකය, විධායකාරක සහ අමාත්‍ය මණ්ඩලය. මෙන්න මේවා යහපත් යෝජනා වෙනවා. එක සටහන් කරගන්න මේ මූලික හතර. මෙන්න මේ අවසාන තියෙන යෝජනා ගත්තොත් මේවා ඇත්තටම යහපත් යෝජනා උනේ නැහැ. මොකද මේවත් මෙන්න මේ තුන ගෙනාවේ අධිරාජ්‍යවාදීන්ගේ මේ අවශ්‍යතා ඉටු කර ගැනීම අරමුණුන් තමයි දුවේ පුතේ මෙන්න මේ යෝජනා තුන ගෙනාවේ. ඒකත් සටහන් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සර්වජන ඡන්ද බලය හඳුන්වා දීම කියන මේ පළවෙනි යෝජනාව ගැන. ඉතින් සර්වජන ඡන්ද බලය ගැන කතා කරන්න කලින් අපි මේ අපේ ඡන්ද බලය හිමිවීම ගැන කතා කරත් එහෙම මගේ මුල් වීඩියෝ වල සඳහන් වෙන ආකාරයට අපිට මුලින්ම ලාංකිකයන් ඡන්ද බලය ලැබෙන්නේ 1910 ක්‍රූමැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා. එතකොට හැබැයි ඒකේ දුර්වලතාවය ඔයාලා දන්නවා දැනටමත් 104ක වගේ පොඩි පිරිසකට තමයි ඡන්ද බලය ලැබුණේ. උගත් ධනවත් දේපල හිමි පිරිමින්ට තමයි ඡන්ද බලය ලැබුණේ. කාන්තාව අතහැරියා. නමුත් මගේ දරුවනේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් දුන්නේ මේ සර්වජන ඡන්ද බලය සුදුසුකම් සම්පූර්ණ කරපු හැමෝටම ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව මේ ඡන්ද බලය ලබා දුන්නා. අන්න ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම වැදගත්කම වෙන්නේ. ඔන්න විදිහට අපිට සර්වජන ඡන්ද බලය ආරම්භය ගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ හරහා මේ ඡන්ද බලය ලබා දෙනකොට යම් නිර්ණායක ටිකක් බැලුවා. ඒ තමයි අවුරුදු 21කට වැඩි වෙන්න ඕනේ. අවුරුදු 5ක ස්ථිර පදිංචියුත් ලාංකිකයෙක් වෙන්න ඕනේ. ඒ වගේම යම්කිසි වරදකට දඬුවම් ලබන්නේ කො සිරකරුවෙක් නොවෙන්න ඕනේ. මන්ද බුද්ධිකයෙක් නොවෙන්න ඕනේ. ඡන්ද දූෂණයකට අයත් කෙනෙක් නොවෙන්න ඕනේ. ඔන්න ඔය සරලව මම කිව්වා නිර්ණායක ටික බලලා ඒ අදාළ පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම ඡන්ද බලය ලබා දුන්නා. කාන්තාවන්ටත් ඒ විදිහටම මේ නිර්ණායක බලලා ඡන්ද බලය ලබා දුන්නා. ඒ වගේම තමයි තවත් කරුණු තුනක් තියෙනවා. ඒකත් අපි වැදගත් වෙන උත්තරයකට දැන් කියන ප්‍රශ්නයක් ආවත් මේ සම්බන්ධව උත්තර දෙනකොට මම ඔය කියන පිළිවෙල හොඳට නෝට් කරගෙන ඒ විදිහට ලියන්න. එතකොට මෙන්න මේ කරුණු තුනත් ඇතුළත් කරන එක වැදගත් වෙයි. ඒකේ අනිත් පළවෙනි කරුණ තමයි මේ අපේ ලංකාවේ සමාජිකත්වයේ තහවුරු කරන සහතිකයක් අවශ්‍යයි. අනිත් එක තමයි අධ්‍යාපන හා දේපල සුදුසුකම් මත. අනිත් එක තමයි උපතින්ම ලාංකිකයෙක් වෙන්න ඕනේ. පළවෙනි සුදුසුකම බැලුවේ දුවේ පුතේ අපේ ලංකාවේ හිටපු වතුකම්කරුවන්ට. දෙවෙනි එක බැලුවේ 1931ට පෙර යුරෝපියන් වෙනුවෙන්. අවසාන එක ලාංකිකයන්ට. ඔන්න විදිහට අපිට සරලවම 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලබා දීමට බලපාන බැලුව මේ නිර්ණායක පිළිබඳව හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ විදිහට අපිට ඡන්ද බලය ඔන්න ලැබෙනවා. ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න ඕනේ මේ ඡන්ද බලය ලැබීමේ තිබ්බ හොඳ ප්‍රතිඵල සහ අයහපත් ප්‍රතිඵල මොනවාද කියන එක. ඒ සම්බන්ධව කතා කරනකොට පළවෙනියම දක්වන්න ඕනේ මේ යටත් විසිත අතරින්
අපිට ඡන්ද බලය හිමි වෙච්ච ප්‍රථම රාජ්‍ය බවට පත් වන්නේ අපේ ලංකාව. ලාංකිකයන්ට ඡන්ද බලය ලැබුණට පස්සේ තමයි අනෙක් රාජ්‍යයන් වලට මේ ඡන්ද බලය හිමි වුණේ. එතකොට යටත් විජිත අතර ඡන්ද බලය හිමි කරගත් ප්‍රථම රාජ්‍ය බවට පත් වුණේ මෙන්න මේ අපේ ලංකාව. අනෙක් වාසිදායක තත්ත්වය තමයි අපේ ලංකාව තුළ සුබ සාධන සංකල්පය වර්ධනය වුණා. ඡන්ද බලය හරහා ජනතාවගේ පරමාධිපත්‍ය බලයට විශාල වටිනාකමක් හිමි වුණා. අපේ නායකයෝ විසින් මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න නගා සිටුවන්නේ සුබ සාධන සංකල්ප රැසක් ගෙනාවා. උදාහරණ විදිහට ඩී.එස්. සේනානායක මහතාගේ ගොවි ජනපද ව්‍යාපාර ඒ වගේම අපේ හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගෙනාවු සෞභාග්‍යයේ දැක්ම මෙන්න මේ ආකාරයේ වූ විවිධාකාර සුබ සාධන සංකල්ප මෙන්න මේ සාර්වජනික ඡන්ද බලය හරහා ලංකාව පුරා ව්‍යාප්ත වෙන පටන් ගත්තා. අනෙක් කාරණාව තමයි අපේ ලාංකිකයන්ගේ දේශපාලන දැනුම අවබෝධය සහ දේශපාලන සහභාගීත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් සිද්ධ වුණා. මේ සම්බන්ධව බලද්දී දැන් අපේ ලාංකිකයන්ට ප්‍රථම වතාවට හැමෝටම සුදුසුකම් සම්පූර්ණ කරපු අයට අවුරුදු 18ට වැඩි හැමෝටම දැන් ඡන්ද බලය හිමි වෙලා තියෙනවා. එතකොට මේ ඡන්ද බලය හරහා මේ අයට මැතිවරණ වලට සහභාගී වෙලා මේ වගේ ඡන්දේ පාවිච්චි කරන්න ඒ ආශ්‍රය දැනුම මෙයාලට එකතු කරගන්න හැකියාව ලැබුණා. ඒ වගේම අර හුදකලාව හිටපු මිනිස්සුන්ට මෙන්න මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලට ඒ කියන්නේ රාජ්‍ය කාර්යභාරයට මෙන්න මේ ආකාරයෙන් මැදිහත් වීමට අවස්ථාවක් ලැබුණා. ඇත්තටම මේක වැදගත් වාසිදායක තත්ත්වයක් විදිහට හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම පුතේ දුවේ අනෙක් කාරණාව තමයි ප්‍රථම වතාවට අපේ ලංකාව තුල දේශපාලන පක්ෂ නිර්මාණය වීම බිහි වෙනවා. ප්‍රධාන වශයෙන් පක්ෂ තුනක් බිහි වුණා සටහන් කරගන්න 1936 මැතිවරණයෙන් 1935 ලංකා සම සමාජ පක්ෂය බිහි වුණා. ඒ වගේම 1947 මැතිවරණයෙන් 1946 එක්සත් ජාතික පක්ෂය බිහි වුණා. 1952 මැතිවරණයෙන් 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වුණා. මෙන්න මේ ආකාරයට ප්‍රධාන වශයෙන් දේශපාලන පක්ෂ බිහිවීම මේ ආශ්‍රයෙන් ආරම්භ වුණා. ඒ වගේම අනෙක් කාරණා තමයි ගම නගරයේ අතර තිබ්බ දුර්වලතාවය. ඒ කියන්නේ අතර තිබ්බ පරතරය අඩු වුණා. ගමයි නගරයයි සම්බන්ධ වුණා. මේ නියෝජිතයන් විසින් ඡන්දදායකයන්ගේ ඡන්දය ලබා ගැනීමේ උවමනාවෙන් යම් දුරකට මේක ඔවුන්ගේ ඡන්ද බලය ලබා ගැනීමේ කපටිකමක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ කපටිකම හරහා මොකද උනේ? අර දුප්පත්කමෙන් පිරීලා තිබ්බ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනයට පටන් ගත්තා. මේ අය පාලම් ඉදි කරා, පාරවල් ඇති කරා, නිවාස තනලා දුන්නා. මෙන්න මේ වගේ විවිධ දේවල් කරලා ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කරන්න කටයුතු කළා. ගමයි නගරය අතර තිබ්බ දුරස්ථභාවයේ පරතරය අවම කරා. ඔන්න ඔය විදිහට වාසිදායක රසක් හිමි වුණා. ඒ වගේම දැන් අපිට මේ වගේ වාසිදායක තත්ත්ව ලැබුණානේ. එමෙ ඡන්ද බලය හරහා ඇත්තටම කතා කරොත් පුතේ දුවේ අවාසිදායක පැත්තකුත් තියෙනවා. එමෙ ඡන්ද බලයත් එක්ක ගත්තොත් තියෙන පොරොන්දු දේශපාලනය බිහි වුණා මේ හරහා. ඇත්තටම කිව්වොත් ඔයාලා නිකමට බලන දැන් වර්තමානයේ දේශපාලන තත්ත්වය වර්තමාන දේශපාලනයත් මෙන්න මේ දේ තියෙනවා. පොරොන්දු දේශපාලනය හැම තැනම තියෙනවා. එයාලා ගමකට ඇවිල්ලා රැස්වීමකට ඇවිල්ලා කතා කරලා පොරොන්දු පහක් දුන්නොත් එකක්වත් ඉටු වෙන්නේ හරිම කලාතුරකින්. ඒ නිසා පොරොන්දු දේශපාලන නිර්මාණය වුණා ඇතිවීම ඉතා ප්‍රබල වාසිදායක තත්ත්වයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. බාල තණ්හාව වෙනුවෙන් මෙන්න මේ දේශාරෝජන ඡන්ද බලත් එක්ක මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිර්මාණය වුණා. අස්ථාවර ආණ්ඩු නිර්මාණය වීම සිද්ධ වුණා. ඉතා වැදගත් අවාසිදායක තත්ත්වයක් තමයි නියෝජන අවස්ථා සීමා වුණා. ඇත්තටම සාරෝජන ඡන්ද බලය හොඳයි. හැමෝටම ඡන්ද බලය ලැබුණා. නමුත් නියෝජන අවස්ථා සීමා වුණා දුවේ පුතේ. මේ පිළිබඳ ප්‍රබලම විවේචනය ගෙන්නේ නවසිවායම් කියන මහතා විසින්. ඒ කියන්නේ ඇත්තටම හැමෝටම ඡන්ද බලය දුන්නාට පුතේ නියෝජනය කියන්නේ මේ ඡන්ද නියෝජනය බවට පත් වෙන්න නම් යම් ආකාරයකට අධ්‍යාපන සහ දේවල් සුසුකම පිළිබඳ මෙයාලා අවධාරණය කරලා තියෙනවා. අන්න ඔය විදිහට ඡන්ද බලය හරහා හිමි වෙච්ච මේ ඒ කියන්නේ ඒකේ යහපත්දායක තත්ත්වයන් වගේම අපිට මේ තියෙන අයහපත්දායක තත්ත්වයන් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් අනෙක් කාරණා තමයි පුතේ අවධානය යොමු කරලා තියෙන ඇත්තටම මේ 1931 ඩොනෝල්ඩ් ආන්ටන් හරහා ඇයි මෙයාලා ඡන්ද බලය ගැන කල්පනා කරේ?
ඒ සම්බන්ධව අපි කරුණු කීපයක් අවධානය යොමු කරමු. ඇත්තටම මේ කාලේ අපේ ලංකාව තුළ ඉතාමත් දියුණු පසුබාහනේ සංවර්ධනයක් තමයි තිබෙන්නේ. ඉතින් ලංකාවට අවශ්‍ය වෙන දියුණු සංවර්ධනය. ඉතින් මෙයාලා හිතනවා මේ ඡන්ද බලය වගේ දෙයක් ගෙනව. සර්වජන ඡන්ද බල වගේ දෙයක් ගෙනවොත් මෙන්න මේ පසුබාහනේ සංවර්ධනය අවුල කරලා ලංකාව දියුණු මට්ටමකට අරන් යන්න පුළුවන් කියලා කල්පනා කරනවා. ඒ කල්පනාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙයාලා යෝජනාවක් විදිහට සර්වජන ඡන්ද බලය කියන්නේ. අනිත් එක තමයි යාලා අධ්‍යාපනය ගැන කියන්නේ. ඇත්තටම මෙයාලා කියන්නේ සාක්ෂරතාවය. ඇත්තටම සාක්ෂරතාවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා දන්නවනේ. සාක්ෂරතාවය කියන්නේ නිවීමට කිරීමේ හැකියාව. ඉතින් සාක්ෂරතාවයක් අධ්‍යාපන හැකියාවක් අවශ්‍ය නැහැ. ඒ ඡන්ද බල විදිහට හැමෝටම දෙන්න පුළුවන් දෙයක්. අනික මෙයාලා කියන්නේ අපේ අතීතයේ ලංකාවේ ඉතාමත් ප්‍රාථමික අධ්‍යාපනයක් තිබ්බේ. 45% වගේ දුරට ඉතාම පොඩි ප්‍රමාණයක් තමයි මේ අධ්‍යාපනය සම්බන්ධව මේ උනන්දුවක් දැනුමක් තියෙන සම්බන්ධයක් තුනේ. එයා තවත් උදාහරණ විදිහට දක්වන්නේ යාපනයේ දැනුමක් විචාරණයක් කියලා තියෙනවා. ඒකෙදි උගත් නෝගත් සම්මෝලවල ඡන්ද බලය ලබා දෙලා තියෙනවා. නෝට පුද්ගලයන්ට ඒ සිදුවු නිලධාරීන්ගේ සහයෝගය තවමනාප ඉදිරිපත් කරන ඒ අවශ්‍ය සහයෝගය දීලා තියෙනවා. ඉතින් එතකොට මෙයා කියන්නේ මේ සාක්ෂරතාවය අදාළ නැහැ. ඒක යාලා මෙයා ඉවත් කරා. වයස ගත්තාම අවුරුදු 18 වර්තමානයේ 18 කට ආයෙත් මම ඡන්ද බලය හිමි වෙනවා. ඒක කියන්නේ කෝල් බුක් අන්තිමට අවුරුදු 20 කට චෝදනාවට ඡන්ද බලය ලැබෙනවා. ඉතින් මෙන්න මේ වයස සම්පූර්ණ කරපු හැමෝම හොඳ බුද්ධියක් තියෙන හිතීමේ ශක්තිය උපරිමයෙන් තියෙන පිරිසක්. ඉතින් මේ නිසා මෙන්න මේ වයස් කාණ්ඩේ සහ ඒකේ ඉහළ හැමෝටම ඡන්ද බලය ලබා දෙන්න කියලා මම තීරණය කරනවා. කරුණු තුනක් මම දැක්කෝ මේ ඡන්ද බලය දීමට යාළුවේ අදහස ඇති වෙන බලපෑමක් කාරණා විදිහට. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය නම් ඉවත් කරනවා. මෙයාලා කියන්නේ පුරුෂයන්ට වගේ ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබා දෙන්න කියලා අදහස දෙනවා. ඒ ආශ්‍රේ කාන්තාවන්ට ප්‍රතිවතව ඡන්ද බලය වෙනවා. ඔන්න මම කලින් වීඩියෝ කියන අපේ කාන්තාවන් කරලා කියලා. ඔන්න මම මේ වීඩියෝ එකේ තම හදින් කියන කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීලා තියෙනවා කියලා. හරි. අනෙත් එක තමයි යාලා කල්පනා කරන අපේ ලංකාවේ වටිකාම් කරුවන්ට ඕල් නගා සිටුවාගේ හොඳම අවස්ථාවක් විදිහට හිතලා මේ ඡන්ද බලය මේ විදිහට යෝජනාවක් විදිහට මෙයාලා අරගෙන එනවා. ඉතින් මගේ දුවේ පුතේ ඔන්න ඔය මූලික කරගෙන 1931 දොළමන ආණ්ඩුව ප්‍රතිසංස්කරණය හරහා අපේ ඡන්ද බලය ලබා දෙනවා. මෙම ආණ්ඩුව ප්‍රතිසංස්කරණයෙන් වෙන ලද ඉතා ප්‍රගතිශීලී සහ අපේ ලංකාව කාලපිට හරවන්න මූලිකත්වයට ඉතා ප්‍රබල විපරිවර්තනයකට අපේ ලංකාව යොමු කරපු යෝජනාවක් විදිහට 1931 දොළමන ආණ්ඩුව ප්‍රතිසංස්කරණයේ සාර්වජනික ඡන්ද බලය සම්බන්ධව හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට මේ දක්වලා තියෙන රාජ්‍ය මණ්ඩල සභාව සම්බන්ධව සාකච්ඡා ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් මෙහෙම වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක හරහා මගේ දුවල පුතාලට හොඳ දැනුමක් ලබා ගන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.